24 පුරා දින 7ෙම වෙන්න ඔබටත් අනෙගේ ඉඩ ප්‍රස්තාවක්. දෙවියන් වහන්සේගේ බලයෙන්, දෙවියන් වහන්සේගේ ශක්තියෙන් සහ ප්‍රඥාවෙන් ඔබ සුවය, ගැලවීම, ප්‍රශ්නයට විසඳුම, අන්ධකාරයෙන් මිදීම ලබන පිණිස අදම අසන්න පාස්ටර් ඔස්මන් සමග ICA Daily Devotion. සුදර්ශනා good morning ගෝමද තවත් ලස්සන උදෑසනක ස්වාමින් වහන්සේගේ ලස්සන වචනයක්ද ඔබගේ අවශ්‍යතාවනින්ද යාත්නා කිරීමේ බලාපොරොත්තුවෙන් බෙන්න පාසොස්මන් උදෑසනම ඔබගේ ලස්සන නිවසට වැඩපොළට ඇවිදින් සිටිනවා. යාදත් සුපුරුදු පරිදි දෙවියන් වහන්සේගේ වචනය අසලා යාත්නා කරලා දවස ප්‍රබෝධමත්ව ආරම්භ කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න අලුත් අය, පරණ අය, ඔබ හැම කෙනෙක්ම තම ආදරයෙන් සහ ගෞරවයෙන් මන් ඩේලි ඩිවෝෂන් එකට පිළිගන්න කැමතියි. ලස්සන ජීවිතයක්, ලස්සන පවුලක්, ලස්සන සමාජයක් ගොඩනගා ගන්නට මේ ඩේලි ඩිවෝෂන් එක ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. ඒ විතරක් නෙවෙයි. ඔබ තවත් කෙනෙක් එක්ක මේ ඩේලි ඩිවෝෂන් එක ෂෙයා කරගන්න ලස්සන ජීවිතයක්, ලස්සන පවුලක් ගොඩනගන්න. ඒ උදෙසයි අපි යාත්නා කරන්නේ. ඒ උදෙසයි අපි සටන් කරන්නේ. ආමේන්. ඉතින් මේ මාසේ අපි විශේෂයෙන් වෙන් කරලා තිබෙනවා නව පිබිදීම, නව ප්‍රබෝධයක් අපේ ජීවිතවල ඇති වෙන පිණිස. මා ආරම්භයේදීම මේ මාසේ මම ඔබත් එක්ක බෙදාගත්තා. පිබිදීම ආරම්භ වීමේදී මූලික දේ නම් අපි උන්වහන්සේට දන නමන්න අවශ්‍යයි. ගීතාවලිය පොතේ 95 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ ප්‍රකාරයට, ඒ වගේම එල්දරව් 2 වෙනි පරිච්ඡේදයේ ප්‍රකාරයට අපේ මුල් ප්‍රේමයට හැරියන්න ඕනේ. අපි ඒ දෙක හරියට කරනවා නම් පිවිදීම ඔබත් එක්ක යනවා. ඒ වගේම ඔබ උනන්දු කරනවා පාන්දර 5ට අපේ යාත්නාවට එන්න, ඇවිල්ලාම බලන්න. ඒ යාත්නාවෙන් අපි එකතු වෙලා යාත්නා කරලා අපි සභා පවුලක් ලෙස අපි එකට දවස පටන් ගන්නවා. ඒ එකතු වෙන හැමෝම කියන්නේ පාස උදයෙන් උදය දවස අපිට සාර්ථක වෙනවා. ඇයි? අපි එකට යාත්නා කරනවා. අපි එකට දවසේ කාරණා බෙදා ගන්නවා. අපි එකට ඊළඟ උදෑසනත් එනවා. වැරදුණු තැන් කතා කරනවා, වැටුණු තැන් ගැන කතා කරනවා, එකට යාත්නා කරනවා. අලුත් දවසක් අපි ආරම්භ කරනවා. බොහෝ අය සාක්ෂි බෙදා ගන්නවා. 50ක් 60ක් 70ක් විතර හැම දාම එනම් සෞන්දර්ය සිකුරා දක්වා අපිත් එක්ක එකතු වෙනවා යාත්නා කරන්න. ඔබ තාමත් එකතු වෙලා නැත්නම් ඇවිල්ලාම බලන්න. ආමේන්. ඉතින් අද දවසේත් ඔබේ රෝග අවශ්‍යතාවලින් යාත්නා කරන්නට යනවා. දරුවන්ට ආශිර්වාද කරලා යාත්නා කරන්න දෙමව්පියන් සූදානම් වෙන්න. එහෙනම් සියල්ලට ප්‍රථම අපි ස්වාමින් වහන්සේගේ ආත්මික භෝජනය ලබා ගන්නට යනවා. දැන් මේ වචනේ අහන මොහොතේ ඔබ කාගිටවත් බාධාවක් නොවන තැනක සිට වචනේ අසන්ට උනන්දු වෙන්න. ඔබේ සුද්ධ බයිබලය හැමෝම අතට ගන්න. මාත් එක්ක මෙලෙස යාත්නා කරමු. ආදරවන්ත යේසුස් වහන්සේ, ඔබ ආශ්‍රය ස්තුති කරන ඔබගේ වචනය නිසා මේ දේ වචනය කියා විශ්වාස කරනවා. මේ ජීවමාන වචනය කියා විශ්වාස කරනවා. අද දවසේ දේ වචනය කියවන්නට, ඒ මෙනෙහි කරන්නට, ඒ අනුව ජීවත් වෙන්නට මඩ උපකාර කරමැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හලෙලූයා. ස්වර්ගයේ වැඩ සිට අපගේ දෙවි පියාණෙනි, දැන් ඔබගේ දරුවන්ට ඔබගේ වචනෙන් කතා කරන්න. නව ආත්ම පිබිදීමක් ගෙන දෙන්න. ඔබ වහන්සේගේ වචනයවල ඔබගේ දරුවන් සුව කරන්න දැන්. සුදාත්මිනී ක්‍රියා කරන්න. සුදාත්මිනී ක්‍රියා කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. නව පිබිදීමක් අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙනවා. නව පිබිදීමක් ඇති මිනිසෙකුගේ, කිතුණුවෙකුගේ ජීවිතේ ප්‍රධාන ලක්ෂණය කුමක්ද? දෙවියන් වහන්සේගේ වචනේ කතා කරනවා ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට ආත්මයන් වහන්සේගේ ඵල. ඒ ස්ථානයේ කියනවා නමුත් ආත්මයන් වහන්සේගේ ඵලන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මුරුදුකම, පමණ දැන ක්‍රියා කිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව විවස්ථාවක් නැත. කාරණා 9ක් මෙතන කතා කරනවා. මේවා කාගේ ඵලද? මේක ආත්මයන් වහන්සේගේ ඵල. එනම් දෙවියන් වහන්සේගේ දරුවෙක් ජීවත් වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේත් එක්ක. යම් කෙනෙක් යේසුස් වහන්සේ පෞද්ගලික ගැලවුම් කාලස ජීවිතයට පිළිගත්තාම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අප තුලට එනවා. ඔබ දන්නවද? ඒක පුදුම හාස්කම. ස්වර්ගයේ සහ
පොළව යා කරන අවස්ථාවක්. හලලුයා. ඔබ යේසුස් වහන්සේ තාම පෞද්ගලික ගැලවුම්කාර ලෙස පිළිගෙන නැත්නම් මාවට කියන්න. ඔබ යේසුස් වහන්සේ පිළිගන්න. නැත්නම් ඔබ පාපේ මැරිලා ඔබ නිරේට යන්න යනවා. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තොත් ඔබ ස්වර්ග රාජ්‍යයේ දොරින් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න යනවා. ඇයි අපි යේසුස් වහන්සේව පිළිගන්න ඕන කියලා කියන්නේ? යේසුස් වහන්සේ තමයි අපේ පාපේ වෙනුවෙන් කුරුසියේ ජීවිතේ පූජා කළේ. යේසුස් වහන්සේට විතරයි බලය තියෙන්නේ මරණයෙන් අපිව නැගිටවන්න. ස්වර්ගයේ පොළවේ බලය තිබෙන්නේ යේසුස් වහන්සේට පමණයි. යේසුස් වහන්සේට විතරයි පුළුවන් ඔබගේ පාපයට සමාව දෙන්න. අපිට සමාව ලබා ගන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. ඒ යේසුස් වහන්සේ පිළිගැනීම තුළ පමණක්මයි. ඔබේ පූජාවටවත්, ඔබේ කැපවීමටවත් ඔබේ පාපයට සමාවක් ලැබෙන්න යන්නේ නැහැ. ඔබගේ උපතේ සිට ගෙනාපු පාපයේ බලය බිඳ දමන්න පුළුවන්නේ යේසුස් වහන්සේට පමණක්මයි. එනම් මා කලින් කිව්වා වගේ ඔබ යේසුස් වහන්සේව පාපේ ගැලවුම්කාරය ලෙස ඔබ පිළිගෙන ඔබේ පාපය යේසුස් වහන්සේ ඉදිරියේ කියා දීලා ඔබ යේසුස් වහන්සේ පිළිගත්තාම ස්වර්ගය එක්ක ඔබ සම්බන්ධකම ඇති වෙනවා. ඒ දෙවියන් වහන්සේගේ බලයේ ආත්මය ඔබ කරා පැමිණෙන්න යනවා. ඔබ කරා දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණුණාම නපුරු ආත්මය ඒ රාජ්‍යය ඔබගෙන් පහ වෙලා යන්න යනවා. යේසුස් වහන්සේ නැති රාජ්‍යය යක්ෂයාගේ රාජ්‍යය. ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ සිට කියනවා. ඉදින් මාංශයේ ක්‍රියා ප්‍රකාශව තිබේ. හොඳට අහගන්න. වෛශ්‍යකම, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, සතුරුකම, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, ભેද, ලබ්ධි ભેද, වෛර, බීමත්කම, මංගල්‍ය ගෝසාත් සහ තවත් එවැනි දේවල් මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රත්‍යක්ෂමය කී ලෙසම දැනුත් කලිනුත් නුඹලාට කියමි. මෙන්න අන්ධකාර රාජ්‍යයේ ලක්ෂණය. අන්ධකාරයේ ජීවත් වෙන පාපී ජීවත් වෙන අයගේ ජීවිතයේ මේ වගේ දූෂිත එකක් බලන්න. වෛශ්‍යක මෙතන තියෙනවා. අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, මායාව, උඩගුකම්, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, එවැනි ජීවිතයක් කොච්චර අවලස්සනද? කොච්චර අවලස්සනද? ඒක නපුරගේ රාජ්‍යය. නමුත් ඔබ යේසුස් වහන්සේ පිළිගත්තාම ඒ දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ කරා පැමිණෙනවා. පැමිණුනහම ඒ නපුරු ආත්ම, වෛශ්‍යකමී ආත්මය, අපවිත්‍රකමී ආත්මය, සල්ලාලකමී ආත්මය, රූප වැඳීමේ ආත්මය, මායාවේ ආත්මය, සතුරුකමී ආත්මය, විවාදයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධයේ, පක්ෂවාදිකමී ආත්මය, ભેද ආත්ම, ලබ්ධි ભેද ආත්ම, වෛරයේ ආත්මය, බීමත්කමී ආත්මය, මංගල්‍ය ගෝසාසා අනිකු නපුරු ආත්ම වලට ඔබ තුල සිටින්න බෑ. නුඹ තුල සිටින්න බෑ. දැන් ඔබ යේසුස් වහන්සේ තුල නැත්තම් ඔබ තුල මේ නපුරු ආත්ම පැල් බැඳගෙන සිටිනවා. පරම්පරාවෙන් පරම්පරාවට ඒවා ඔබගේ ජීවිතය තුල, මනස තුල ක්‍රියා කරමින් සිටිනවා. අවශ්‍ය වේලාවේදී ඒ ආත්ම ඔබ තුල ක්‍රියා කරනවා. ක්‍රියා කරලා අනිත් අයට පහර දෙනවා. වෛරය කරනවා. ભેද පතුරවනවා, ඊර්ෂ්‍යාව පතුර කරනවා, වෛශ්‍යකමට පොළඹනවා, කාමිත්‍යාචාරයට, දික්කසාදයට, මිනීමරන්ට, වෛශ්‍යකමට ඔබව පොළඹවනවා. කවුද? ඒ ඔබ තුල තිබෙන ඒ නපුරු ආත්ම. ඔබ නිදාගෙන සිටිනකොට ඒ නපුරු ආත්ම ඔබ තුල ක්‍රියා කරනවා. ඔබට කවුරු හරි බැන්නාම ඒ කෙනාට ප්‍රහාරය එල්ල කරන්න ඒ නපුරු ආත්මය ඔබ තුලින් ක්‍රියාත්මක වෙනවා. ස්ත්‍රිය දැක්කාම කාම මිත්‍යාචාරයේ සිතුවිලි ඒ ආත්මය ඔබ තුළ ක්‍රියාත්මක වෙලා කාමික සිතුවිලි ඔබ කරා පැමිණෙනවා. මුදල් නැතිකොට සොරකම් කරන්නට ඒ ඔබ තුළ ක්‍රියා කරන ඒ හොරකමේ ආත්මය ඔබ පොළඹවනවා. වෛර කරන ඒ ආත්මය ඔබ පොළඹවනවා. ඒ ආත්ම ඒ නපුරු ආත්ම ඔබ දෙන පූජාවෙන්, මල් පූජාවෙන්, පළතුරු පූජාවෙන්, කෑම පූජාවෙන්, පාම් පූජාවෙන්, කොඩි පූජාවෙන්, කිසිම පූජාවකින් ඔබ තුල ක්‍රියා කරන ඒ ආත්ම පළවා හරින්න ඔබට පුළුවන් කමක් නැහැ.
හරියට මම මෙහෙම කියන්න. ඔබට හරි පිපාසයි. ඔබ ගංගාවක් දකිනවා. ගංගාවේ ඔබ ගිලෙනවා. ඔබේ වතුර පිපාසය සංසිඳ වෙනවද? නැහැ. ඔබ ලොකු වතුර භාජනයක් අරගෙන ඔබේ හිසේ සිට ඔබ හලා ගන්නවා. ඔබේ පිපාසය සංසිඳනවද? නැහැ. ඒවා ඔබ පිටස්තරව සෝදනවා විතරයි. ඔබ කඩේට ගිහිල්ලා තියෙන හොඳම ෂැම්පු එක හොඳම සෝප් එක ඔබ අරගෙන ඇවිල්ලා ගාගෙන පොද්දට හොදනවා. නමුත් ඔබගේ ඇතුළාන්තේ පවිත්‍ර වෙනවද? නැහැ. බොහෝ ආගමික පූජා වලින් ඔබ කරන්න යන්නේ ඒ වගේ දෙයක්. නමුත් ඔබගේ ඇතුළාන්තයේ තිබෙන දේ ඉවත් වෙන්න යන්නේ නැහැ. ඔබගේ මනස තුල ආත්මය තුල පැල්පදයන් තියෙන නපුරු ආත්ම දුරු වෙන්න යන්නේ නැහැ. එහෙනම් කුමක්ද කළ යුත්තේ? මේ ප්‍රේමයේ ප්‍රීතිය සමාදානයේ විශ්ලන්තක නපුරුකම ආත්මයේ වෙනුවට ඒ සෑම යහපත් ආත්මයක්ම ඔබ කරා පැමිණෙන්න කුමක්ද කළ යුත්තේ? ඔබ යේසුස් වහන්සේව ඔබ පිළිගත්තාම ඔබ කියනවා නම් යේසුස් වහන්සේ මම පව්කාර මිනිසෙක්. මගේ පාපයට සමා වෙන්න. මම වැරදි කර තිබෙනවා. පරම්පරාවෙන් මම ශාප කරලා තිබෙනවා. යේසුනි මට සමා වෙන්න. මම ඔබ වහන්සේ කුරුසියේ වැගුරු ලේවලය පවිත්‍රකම මම ඉල්ලා සිටිනවා. යේසුස් වහන්සේ මම පෞද්ගලික ගැලුම් කාලෙස මම පිළිගන්නවා. එන්න මා වෙතට. එවිට ස්වර්ගයේ ඔබ අතර සම්බන්ධකම හට ගන්නවා. බලයෙන් යුක්තව උන්වහන්සේගේ ආත්මය ඔබ කරා පැමිණෙනවා. ඒ පුදුම ආත්මය, ඒ දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ කරා පැමිණෙනවා. එවිට යක්ෂයා බය වෙලා, ව්‍යවුල් වෙලා අප තුලින් පලා යන්ට යනවා. හැම පැත්තකින්ම පලා යන්ට යනවා. දෙවියන් වහන්සේගේ ආත්මය අප කරා ඇවිල්ලා අප තුල ආධිපත්‍ය බාර ගන්නවා. යේසුස් වහන්සේගේ ආත්මය අප තුල ක්‍රියා කරනකොට නපුරට අප තුල ක්‍රියා කරන්න බෑ. අඹමල් රේණුවකටවත් යක්ෂයාට අප තුල ක්‍රියා කරන්න බෑ. උන්වහන්සේගේ ආත්මය අප තුලට එනවා. හරියට ගැලවීම ලබන කෙනෙක් තුල දෙවියන් වහන්සේගේ ආත්මය රජ කරනවා. උන්වහන්සේ කොඩිය ඔසවනවා. උන්වහන්සේගේ සිංහාසනය අප තුල තබලා උන්වහන්සේ අප තුළ රජ කරන්ට යනවා. එවිට කුමක්ද? අර ඊර්ෂ්‍යාව, මාන්නය, උඩුකම්, වෛශකම ඒ දේවල් පහ වෙලා ප්‍රේමයේ, ප්‍රීතිය, සමාදානයේ, විශ්වාසය රජ අප තුළ රජ කරනවා. එවිට ඔබට දැනෙනවා. ගැලවීම ලැබපුවම ඔබට දැනෙනවා. ඔබ නිවසට යනකොට ඔබට දැනෙනවා. ඔබට වෛර කරන කෙනා දකින්නකොට ඔබට ප්‍රේම කරන්න හිතෙනවා. මොන දේ තිබුණත් හොරකම් කරන්න හිතෙන්නේ නැහැ. වෛශකමේ සිතුවිල්ල ඔබට ඉන්නේ නැහැ. බොන්ට තබෑරුම ළඟින් ගියත් ඔබට බොන්ට හිතෙන්නේ නැහැ. ඇයි? රජුන්ගේ රජ ඔබත් එක්ක ක්‍රියා කරනවා. ඒ විතරක් නෙවෙයි. මම ඔබට කියන්නම් හෙට දවසේදී ඒ පුද්ගලයා කොච්චර මේ සමාජයට වැදගත් කෙනෙක්ද කියලා. ඒ නිසා මේ උදෑසන මම ඔබට උනන්දු කරනවා. දෙවියන් වහන්සේ තුල ගමන් කරන මිනිසියෙකු වෙන්න. ඒ කෙනා ලස්සනයි. ලස්සන ජීවිතයක් ගොඩනැගෙන්න නම් ඔබ දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න ඕනේ. දෙවියන් වහන්සේ නැතුව ඔබට ලස්සන ජීවිතයක් නැහැ. ඔබ කොච්චර පල්ලියට ගියත් වැඩක් නැහැ යේසුස් වහන්සේ පිළිගන්නේ නැතුව. එහෙනම් මේ ලස්සන ගලාති 5:22 ලස්සන ගුණාංගිත ජීවිතයක් ඔබ හොයනවා නම් යේසුස් වහන්සේට යටත් වෙන්න. යේසුස් වහන්සේට යටත් වෙන්න. ආදරවන්ත දෙවි පියාණෙනි, මේ උදාසන මේ වචනය ඇසූ සියලු දෙනාට ඔබ වහන්සේ උදව් කරන්න, ඔබ වහන්සේ සමග ගමන් කරන්න, ඔබ වහන්සේත් එක්ක ජීවත් වෙන්න, ඔබ වහන්සේට යටත් වුණු ජීවිතයක් ගත කරන්න, ඒ තුලින් ඒ ලස්සන ජීවිතය ගොඩනගා ගන්නට උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි, කවුරු හරි කියනවා නම් පාස්ටර් ඔව් මට ඕනේ නරකාදී ජීවිතෙන් එළියට එන්න. මට ඕනේ ලස්සන ජීවිතේ ගොඩනගා ගන්න. එහෙනම් මේ යාත්‍රා මාත් එක්ක කියලා යේසුස් වහන්සේ පෞද්ගලික ගැලවුම් කාර්ය ලෙස ඔබේ ජීවිතයට දැන් පිළිගන්න. ආදරවන්ත යේසුස් වහන්සේ මම ඔබට බාර වෙනවා. මම පව්කාර මිනිසෙක්. මම බොහෝ පව් කර තිබෙනවා. ඔබ වහන්සේ කුරුසියේ වැගුරු ලේවලි මගේ පාපයේ සෝදා මගේ ශාප දුරලා මා නිදොස් කළ මැනව. යේසුස් වහන්සේ ඔබ වහන්සේව ගැලවුම් කාර්ය ලෙස මම දැන් පිළිගන්නවා. මාව දේව දරුවෙකු ලෙස පිළිගත මැනව. අද දින සිට දේව වචනේ කියවන්ට, ඒ මෙනෙහි කරන්ට, ඒ අනුව ජීවත් වෙන්න මට උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. ඔබ සභා පවුලට ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් මම පිළිගන්න අතර මම ඔබට උනන්දු කරනවා හැකි ඉක්මනට ඔබ බයිබලයක් ගන්න, කියවන්න පටන් ගන්න.
ඔබ ළඟම තිබෙන සභාවට යන්න. සභාවත් තෝරගන්න දන්නේ නැත්නම් අපිට කියන්න. අපි ඔබට උදව් කරන්න සභාවක් සොයා ගන්න. ආමේන්. එහෙමනම් රෝග පිට අත තබා ගන්න. යාත්නායි ලින්ක් වල ටික අතට ගන්න. දෙමව්පියන් දරුවන්ගේ හිස මත අත තබන්න. වෙනසක් වෙන්න යනවා. රෝගී සුව ලබන්න යනවා. මහත් දෙයක් වෙන්න යනවා. දැන් මහත් දෙයක් වෙන්න යනවා. අපි යාත්නා කරමු. ආදරවන්ත යේසුස් වහන්සේ. දැන් මේ අය ජීවත් වෙන ස්ථානය ඔබට බාර කරනවා. ඔබ වහන්සේ දකින්න සමහර අයට ඉන්න ස්ථානය ගිනි විලක් වගේ. ඉන්න බෑ අමාරුයි. ප්‍රශ්න, දුක, වේදනාව මා ආකාරයකින් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරමින් සිටිනවා. මා යාත්නා කරනවා. ස්ථානය මාරු කරන්නට නෙවෙයි. ඒ වාතාවරණය වෙනස් වෙන්න කියලා යාත්නා කරනවා. ඔබගේ දරුවන්ට ඒ ස්ථානයේ ප්‍රිය ස්ථානයක් වෙන්න සලස්වන්න. සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් උදා කර දෙන්න. ඒට බාධා කරන සියලු නපුරු ආත්ම, අන්ධකාර ආත්ම, අශුද්ධ ආත්ම දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් බිඳ අපි පහ කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් බෝඩිම රැකියා කරන ව්‍යාපාරේ අන්ධකාර ආත්ම නිවසෙන් පහ කර ඔබගේ දරුවන්ට ප්‍රීතිමත් ජයග්‍රාහී ස්ථානයක් ප්‍රකාශ කරනවා. රෝග පිටත් බානින්න සියලු දෙනාට ඔබගේ සුවේ නිදහස් කරනවා. ඇටමස් නාර රුධිර පංචේන්ද්‍රයන් දුර්වල තින සියලු රෝග වෛරස් පාවේවා. පරම්පරාගත රෝග පරම්පරාගත ශාප බිඳ දමලා මේව අපි නිදහස් කරනවා. නව පරපුරකට නව පරම්පරාවක් ලෙස මෙය ගොඩනැගෙන පිටස අපි නිදහස් කරනවා. මානසිකව වැටි සිටින අය කලකිරලා අදාරයටපත් වෙලා සීදි විනාශා ගැනීමේ චේතනාවත් එක්ක මත්කුළු වලට ඇබ්බැලා ඒ වයින් එළියට එන්න බැරුව කම්මැලිකම පුරවගෙන කාලකන්ණි ජීවිතයක් ගත කරන්නට පෙළඹිලා තිබෙන මේ මනස අපි වෙනස් කරනවා. ඒ මනස්වල ක්‍රියා කරන අන්ධකාර බලවේග දැන් අපි බැඳ අපි විවත් කරලා මෙයාගේ ශරීරයද මනසද නිදාස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දරුවන් පිටත් තබාගෙන ඉන්න මොහොතේ දරුවන්ට ආශිර්වාද කරන්න. දරුවන්ට නිරෝගීමත් මනස, ප්‍රීතිමත් මනස, ඉස්කෝලයන්ට ආසාව, පාඩම් කරන්නට ආසාව, යාත්නා කරන්නට ආසාව, බයිබලය කියවන්නට ආසාව ඔබ වහන්සේගේ දරුවන්ට දැන් ගෙන දුනු මැනව. මේ දරුවන් මුලා කරන රවට්ටන අන්ධකාර ආත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් අපි පහ කරනවා. මේ දරුවන් ආරක්ෂා කරන්න. අද දවසේ මේ දරුවන්ට ආශිර්වාදමත් දවසක්, ප්‍රීතිමත් දවසක් කර දෙන්න. ඒ වගේම රැකියාවට යන අය, ව්‍යාපාර කරන අය, අධ්‍යාපන කටයුතු වලට යන්නා වූ අය, විභාග වලට සහ ඉන්ටර්වයුව වලට යන්නා වූ අය, ඒ වගේම ස්වාමින් වහන්සේ ගෙදර වැඩ කටයුතු කරන ගෘහණියන්, උපන් දින සමරන විවාහ ඇනිවර්සරි සමරන අය, රියපදවන සහෝදර සහෝදරියන්, ඒ වගේම පියාණන් දේව සේවයට යන දේව දාස දාසයන් ඇතුළු සෑම සියලු දෙනාට මේ ඩේල් ඩිවෝෂන් එක ගන්න සියලු දෙනාට අද දවස ආශිර්වාදමත් දවසක් කර දෙන්න. ප්‍රීතිමත් දවසක් කර දෙන්න. ලස්සන ජීවිතයක්, ලස්සන පවුලක් ගොඩනගා ගන්නට මේට ආශිර්වාද කර මැනව. විශේෂයෙන්ම අද යාත්නා කරනවා රැකියා ප්‍රශ්න තිබෙන අය, මුදල් ප්‍රශ්න තිබෙන අය, විවාහ වෙලා දරුවෙක් නැහැ ගැන යාත්නා කරන අය, විවාහසු සහකාරිය කොයින අය ඔබට බාර කරනවා. ඔබ වහන්සේගේ පිළිතුර ඔබගේ දරුවන් සමග වේවා. මම දැන් යාත්නා කර ප්‍රකාශ කරනවා. විවාහය හරියන්ට යනවා. දරු සුරතල් ලබන්ට යනවා. ස්වාමීනි පවුලේ ප්‍රශ්න විසඳෙන්න යනවා. ඉඩම් ප්‍රශ්න විසඳෙන්න යනවා. මේක අවසන් නඩුවාරය. ඒ නඩුව විසඳෙන්න යනවා. යහපත වෙන්න යනවා. රෝගී සුව වෙන්න යනවා. යක්ෂයෝගේ බලකුට බිඳෙන්න යනවා. නිවස ආශිර්වාදමත් ස්ථානයක් වෙන්න යනවා. දරුවන්ට අද ආශිර්වාදමත් ස්ථානයක් වෙන්න යනවා. මේ අද රාත්‍රියේ නිවසට එනකොට ප්‍රීතියේ සාක්ෂියත් වෙන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි ඔබ යාත්නා කරගත්ත ඔබට සාක්ෂියක් තිබෙනවා නම් WhatsApp එක කරා ඔබගේ සාක්ෂි අපිත් එක්ක බෙදා ගන්න. ඒ වගේම සෞන්දර්යයන් සිකුරාදා දක්වා ශ්‍රී ලංකන් වේලාවෙන් පාන්දර 5ට Zoom එක හරහා අපි දවස ආරම්භ කරලා අපි යාත්නා කරනවා. 50 60 70ක් විතර සෙනගක් උදේ ඇවිල්ලා ආශිර්වාද ලබාගෙන අපි එකට පවුලක් ලෙස දවස ආරම්භ කරනවා. ඔබත් තාමත් ඇවිල්ලා නැත්නම් උදෑසන 5ට ඇවිල්ලාම බලන්න පාන්දර 5 යාත්නාව තුල ඔබ ආශිර්වාද ලබනවා. ආමේන්. සෑම බදාදම දවල් 1ට යුවනටල ලයිව් විත් පාස් ඔස්මන් කියන YouTube channel එක හරහා සජීවී අපේ දෙවියන්ත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සෑම සෙන්සුරාදාම හවස 6:00ට Zoom එක කරා යාත්නා කරන්නට එකතු වෙනවා. සෑම ඉරිදාම උදෑසන 10:00ට IC ශ්‍රී ලංකා ෆෙලෝෂිප් කියන YouTube channel එක හරහා සජීවීව අපේ දෙවියන්ත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ දන්නවා මේ දවස්වල සෑම බ්‍රහස්පතින්දා දවසකම ශ්‍රී ලංකන් වේලාවෙන් රාත්‍රී 7ට අපි ආල්ෆා කෝස් එක අපි කරමින් සිටිනවා. බොහෝ අය මේ ආල්ෆා කෝස් එකෙන් ආශිර්වාද ලබමින් සිටිනවා. ඉතින් ඔබටත් පුළුවන් ඊළඟ වාරේ මේ ආල්ෆා කෝස් එකට සම්බන්ධ වෙන්න. ඉතින් දැම්ම හිටම්ම ඒකට ඔබ අදිටන් කරගන්න. මේ කාරණා ගැන වැඩි විස්තර දැනගන්න ඔබ කැමති නම් WhatsApp එක කරා අපිට මැසේජ් එකක් එවන්න. අපේ දුරකථන අංකය ධන ලකුණ 852
62781410. ආමේන්. එහෙමනම් අද දවසේ මේ ඉගෙන ගත්ත වචනේ ඔබට ආශිර්වාදයක් වෙන්න ඇති. එහෙනම් දැන් මම Facebook එකට යන්න, Instagram එක, WhatsApp එක හරහා තවත් කෙනෙක් එක්ක මේ ඩේල් ඩිවෝෂන් එක ෂෙයා කරගන්න. අමතක කරන්න එපා ෂෙයා කරගන්න. මොකද ඒක තවත් බොයගේ ජීවිතේට ආශිර්වාදයක් වෙන්න යයි. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න, bell icon එක click කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් දන්නවනේ ඩේල් ඩිවෝෂන් එක ආනයි ලස්සන්ට ගැලපෙන්න පිළිවෙලට තියෙන ඇඳුම් ටික අතර අඳින්න ඉස්සල්ලා හොදන්න, අයන් කරන්න, ලස්සනට ගැලපෙන්න පිළිවෙලට කොණ්ඩේ කපලා, රවුල කපලා, ගෞමද සාරියද කුමක්ද ලස්සන්ට ඇඳ පැළඳ යන්න ලස්සන්ට ප්‍රීතියෙන් ජොලිතමත්ව ජයග්‍රාහීව දේව දරුවෙක් ලෙස දවස ආරම්භ කරන්න. පවුලට කාලය දෙන්න. ඔබට පවුලක් ඉන්නව නේද? ඉන්නවද පවුලක්? ඉන්නවනේ. පවුලක් නෑ වගේ ඉන්න එපා. බැන්දේ නෑ වගේ කාර්යාලයේ ඉන්න එපා. බැන්දේ නෑ වගේ ඉස්කෝලේ ඉන්න එපා. ඔබ විවාහ වෙලා නම් ආඩම්බර වෙන්න. මට බිරිඳක් ඉන්නවා, ස්වාම පුරුෂයෙක් ඉන්නවා, දරුවන් ඉන්නවා, මට නිවසක් තියෙනවා. කතා කරන්න ඒ ගැන ප්‍රශ්න ඇති. නමුත් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නිවස ඇතුළත. පවුලට කාලය දෙන්න. පවුලත් එක්ක යාත්නා කරන්න. පවුලත් එක්ක විනෝද වෙන්න. ගේ දොර පිරිසුදු කරලා පවිත්‍ර කරගන්න. ඒ ලස්සන පවුලත් එක්ක හොරෙන් සතුටු වෙන්න එපා. හොරෙන් සතුටු වෙනවද? ඒකේ අවසාන ප්‍රතිඵලය විනාශය. ඔබේ පවුලත් එක්ක සතුටු වෙන්න. ඒක දේව කැමැත්තයි. රට වෙනුවෙන් යාත්නා කරන්න. ඇතුළාන්ත මිනිස්සයා ලස්සනට තියාගන්න. හැමෝටම ආදරය කරන්න. ආදරණීය මිනිසෙකු ලෙස ජීවත් වෙන්න. හැමෝටම ආදරේ හිතෙල් ලෙස ජීවත් වෙන්න. ඒ දන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. එනම් උදාසන ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද සියලු අවශ්‍යතාවයන් දාත්තා කිරී බලාපොරොත්තු වෙමින් අපි හැමෝම හමුවෙමු. ඔබට සුබ දවසක්, සුබ අනාගතයක්. අමතක කරන්න එපා. අද ඉගෙන ගත්ත වචනේ ක්‍රියාවට දාන්න.